වෙල්කම් ටු ටෙක් එක්සෙල් YouTube channel. ඉතින් අද මම ගෙනල්ලා තියෙනවා ඔයාලට ස්ප්ලෑෂ් ස්ක්‍රීන් එකක් ස්කෙච් එක වලින් හදාගන්න විදිය. ඉතින් ස්ප්ලෑෂ් ස්ක්‍රීන් එකක් කියන්නේ මොකක්ද කියලා කිව්වොත් එහෙම දැන් FB වගේ app එකක් ගත්තොත් එහෙම මේ වගේ ස්ප්ලෑෂ් ස්ක්‍රීන් එකක් තියෙනවා. මේකත් තියෙන මේ ස්කෙච් එක වලින් හදපු එක. ඒක හදන විදිය මම ඉස්සරහට කියලා දෙන්න. ඉතින් අද ගෙනල්ලා තියෙන ස්ප්ලෑෂ් ස්ක්‍රීන් එක මේ වගේ එකක් හදාගන්නේ කොහොමද කියලා. ඔහොම තප්පර 3ක් වගේ ගියාට පස්සේ app එක open වෙනවා. ස්ප්ලෑෂ් ස්ක්‍රීන් එක කියන්නේ ඔන්න ඔය වගේ එකක්. හරි රයිට්. ඉතින් ඔයාලට ස්ප්ලෑෂ් ස්ක්‍රීන් එකේ මේ මෙතන මැද්දේ තියෙන ලෝගෝ එක හදාගන්න ඕන නම් ඔයාලට පුළුවන් AI image එකක් හරි මොකක් හරි ඒක ගන්න පුළුවන්. මම Pixel Lab වලින් මගේ ලෝගෝ එක හදාගත්තා මෙන්න මේ විදිහට. ඒක සේව් කරගත්තා PNG එකක් විදිහට. ඊට පස්සේ අපි Sketch app එකට යනවා. Sketch app එකට ගිහිල්ලා බලලා new project දීලා මෙතන app icon එක ඔයාලා කැමති එකක් දාගන්න පුළුවන්. කැමති නම් ඉතින් මම app icon එකක් දාන්න යන්නේ නැහැ මෙතන. application name එක විදිහට splash screen කියලා දෙනවා. ඊට පස්සේ package name එක com.splash.screen.lk වගේ එකක් දෙනවා. ඔයාලා package name එක කැමති එකක් දෙන්න පුළුවන්. ඔයාලගේ app එකේ package name එකක් හරි දිගටම හදාගෙන app එක ගන්න. app එකේ package name එක හරි මොකක්ම හරි ඔයාලට කැමති එකක් දෙන්න පුළුවන්. ඉතින් project name එක විදිහට මම splash screen එක විතරක් හදන හින්දා ඒක splash කියලා දෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට දෙනවා. ඉතින් ඊට පස්සේ මෙතන version code එක version 1 කියලා තියෙනවා ඔය විදිහටම. ඊට පස්සේ create කියන බටන් එක දෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට app එකේ main XML එකට අපි යනවා. main XML එක කියන්නේ සාමාන්‍යයෙන් splash screen එකට පස්සේ home එක dashboard එක වගේ දේවල් home එක තියෙන්නේ සාමාන්‍යයෙන් main XML එකේ තමයි home එක design කරන්නේ අපි. ඒ හින්දා මම splash screen එක main XML එකේ design කරන්නේ නැතුව වෙනම XML එකක් හදා ගන්නවා. ඒකට ඔයාලා මෙතන main XML කියලා යටින් තියෙනවා පේනවා ඇති ඔයාලට. එතන මේ ඊතලයක් තියෙනවා. ඒ ඊතලේ ටච් කරලා මේ create new view කියන එක දෙනවා. ඊට පස්සේ මෙතන උඩින් පෙන්නන ඇති ස්ටේටස් බාර් කියන එක ඒකත් ඕෆ් කරලා ටූල් බාර් කියලා එකක් ඇති ඒකත් ඕෆ් කරලා කීබෝඩ් කියන එක හයිඩ් දාගන්න. එතකොට ස්ප්ලෑෂ් ස්ක්‍රීන් එකට මුකුත්ම නැති හිස් පසුබිමක් හම්බ වෙනවා. ඒ වෙලාව අපි මෙතන XML එකේ නම විදිහට දෙනවා සිම්පල් වලින් ස්ප්ලෑෂ් කියලා දෙනවා. ඒල සේව් දෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ස්ප්ලෑෂ් XML එක හදාගත්තා අපි. ඉතින් මේකේ ඩිසයින් කරද්දී ඔයාලට පුළුවන් මෙතන උඩින්ම linear view එකක් දාගන්න. linear view එකක් දාලා බෙල්ල මම width එක දාගන්නවා match parent. linear view එක දාලා බෙල්ල ඒක select කරලා මෙතන width කියලා එකක් තියෙනවා යට. ඒ width කියන එක දාගන්නවා match parent කියලා. එතකොට screen එක පුරාවටම ඒ linear එක මේව වෙනවා. ඉතින් ඊට පස්සේ අපි දාගන්නවා linear view එක උඩින් linear edge එකෙන් 1යි 2යි 3ක් වගේ දාගත්තොත් ඇති කියලා හිතනවා. ඔව් 3ක් දාගමු අපි. ඊට පස්සේ මෙතන අපි මේකත් අයින් කරගමු. මේ padding කියන එක අයින් කරලා බේරලා මේ අට තියෙන එක 0 කරගන්න. හරි. ඊට පස්සේ ඔයාලට දැන් යටට මේ දෙක ගන්න ඕනේ. ඊට උඩින් තියෙන එක අර icon එක දාලා බේරලා සම්පූර්ණ දාගන්න ඕනේ. ඉතින් ඒකට ඔයාලා උඩම linear එක select කරලා ඒ කියන්නේ linear 2 එක select කරලා අපි යනවා මෙන්න මෙතනින් මේ weight කියලා එකක් තියෙනවා. ඒකට ගිහිල්ලා බෙල්ල එකට දාගන්නවා මෙන්න මේ විදිහට. ඒ වෙලාව සේව් කරගන්නවා. එතකොට ඔයාලට පේනවා ඇති මේ linear දෙක ඉතුරු වෙලා ඉතුරු සම්පූර්ණ මේ background එකටම මේ linear එක පැතුරුණා. ඉතින් ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙතන මේ gravity කියලා එකක් තියෙනවා. ඒ gravity එකේ central horizontal කියන එකටයි central vertical කියන එකටයි ටික් දෙකක් දාලා select කරගන්නවා. ඉතින් දෙවෙනි linear එක ඊට යටින් තියෙන linear එකත් gravity එකේ විදිහට හදා ගන්න ඕනේ. ඊට පස්සේ අවසානයකටත් ඒක දාගන්න ඕනේ. ඊට පස්සේ ඔන්න ඔය විදිහට දාගත්තාට පස්සේ ඔයාලට image view එකක් add කරගන්න පුළුවන්. image එක මෙන්න මේ විදිහට දාගන්නවා. image එක මැද්දට set වෙන්නේ අපි අර මේක හදාගත්තේ හින්දා ඒක gravity එක හදාගත්තේ නැත්නම් ඔයාලට පේනවා ඇති. ඔන්න ඔය විදිහට side එකට තමයි set වෙන්නේ. side එකට set වෙද්දී icon එක අපිට side එකේ තියෙන එක මැද්දට ගන්න ඕනේ හින්දා තමයි මේ දෙක select කරලා select දෙන්නේ. ඉතින් ඒ විදිහට මෙතන යටින් දාගන්නවා අපි මේක. ඔයාලට පේනවා ඇති මේ splash screen එකේ මේ යටින් ඉරක් වගේ යන්නේ. ඒකට අපි කියන්නේ progress bar කියලා.
ඉතින් ප්‍රොග්‍රස් බාර් එක මෙන්න මේ විදිහට මේකට දාගන්නවා. ප්‍රොග්‍රස් බාර් එක රවුමක් විදිහට කරගෙන ඕන නම් ඔය විදිහටම තියෙනවා. එහෙම නැත්නම් ඉතින් ප්‍රොග්‍රස් බාර් ස්ටයිල් කියන එකට ගිහිල්ලා හොරිසොන්ටල් කියන එක දෙනවා. එතකොට ඉරක් වගේ යන්න පුළුවන්. ඕකේ අර සම්පූර්ණ ස්ක්‍රීන් එක පුරාවටම දුවන එක කැතයි වගේ න ะ. සෝරි එන්න ස්ප්ලෑෂ් ස්ක්‍රීන් එකේ මේ විදිහට සම්පූර්ණ ස්ක්‍රීන් එකේම දුවන එක කැතයි වගේ නම් ඒක අඩු කරගන්න පුළුවන් විත් එකෙන්. විත් එක අඩු කරගමු අපි විත් එක 100ක් වගේ දාගමු. 100ක් වගේ දාගත්තාම ඔය පොඩි ලෝඩ් එකක් යන්නේ. එතකොට අපි 200ක් වගේ දාගමු ඒක. හරි ඔය ගාන වගේ මම තියාගන්නවා. ඊට පස්සේ මෙතනට යටට ටෙක්ස්ට් view එකක් දාගන්නවා. ටෙක්ස්ට් view එක අපි එඩිට් කරගමු version 1.0 කියලා. ඉතින් මේ මෙතන ටෙක්ස්ට් කියන එකට ගිහිල්ලා බලලා ටෙක්ස්ට් view එක එඩිට් කරගන්න පුළුවන්. ඒ වෙලාව සේව් කරගන්නවා. ඉතින් මෙතනට ඉමේජ් එකක් ඇඩ් කරගන්න ඕනේ. ඉමේජ් එක ඇඩ් කරගන්න ඔයාලා ඉමේජ් view එක මෙතනින් ඇදලා දාගත්තට විතරක් මදි. ඉමේජ් එකක් ඇඩ් කරගන්න දැන් අපි කැමති ඉමේජ් එකක් ඇඩ් කරගන්න ඕනේ හින්දා මෙතන තිත් තුන ටච් කරගන්නවා. ඒ තිත් තුන ටච් කරලා බලලා ඉමේජ් මැනේජර් කියලා එකක් තියෙනවා. ඉමේජ් මැනේජර් කියන එකට යනවා. ඉමේජ් මැනේජර් කියන එකට ගිහිල්ලා බලලා මෙතන මේ ප්ලස් අයිකන් එකක් තියෙන ප්ලස් අයිකන් එක දෙනවා. ඊට පස්සේ මෙතන ඇඩ් ඉමේජ් කියන එක දීලා බලලා ඔයාලා ගැලරියෙන් කැමති ඉමේජ් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. මම එතන ඉමේජ් එක සිලෙක්ට් කරගන්නවා. හරි මම ඉමේජ් එක සිලෙක්ට් කරගත්තා. ඉතින් මේ ඉමේජ් එකට නම විදිහට මම කැමති එකක් දෙනවා. මෙතන ස්ප්ලෑෂ් ලෝගෝ කියලා දෙමු. ස්පේස් තියන්න බෑ. ස්ප්ලෑෂ් ලෝගෝ කියන එක දෙනවා. ඊට පස්සේ මෙතන සේව් කියන එක දෙනවා. හරි ඔන්න ඔය විදිහට ස්ප්ලෑෂ් ලෝගෝ එක අපි හදාගත්තා. ඒලා මෙතනින් බෑක් වෙලා ඔයාලට ඉමේජ් view එකට ගිහිල්ලා මෙතන ඉමේජ් කියන එක දුන්නාට පස්සේ අපිට කැමති ඉමේජ් එක මෙතනින් ස්ප්ලෑෂ් ලෝගෝ කියන එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඔයාලට ලෝගෝ එක ලොකු වැඩි වගේ නම් මේකෙත් විත් එක හදාගන්න පුළුවන්. විත් එක කස්ටම් දීලා බලලා මෙතන සාමාන්‍ය 100ක් වගේ දැම්ම කියන්නකො. ඊට පස්සේ හේට් එකත් 100ක් දාගන්නවා. එතකොට ඔන්න ඔය වගේ පේනවා ඇති ලෝගෝ එක කට් වෙලා තියෙනවා. ඔයාලට ඒකට කරගන්න පුළුවන්. මේ පැත්තට යද්දී තියෙනවා ස්කේල් ටයිප් කියලා. ස්කේල් ටයිප් එකට ගිහිල්ලා බලලා ෆිට් සෙන්ටර් කියන එක දෙන්න. ඊට පස්සේ සිලෙක්ට් දුන්නාට පස්සේ ලෝගෝ එක ඔන්න ඔය විදිහට පොඩි එනවා. මට ලෝගෝ එක ටිකක් ලොකුවට ඕනි කියලා හිතෙන ඉන්නවා. මම wrap content කියන එක දාගන්නවා. හේට් එකටත් ඒක දාගන්නවා. හරි ඉතින් ලෝගෝ එක ඔන්න ඔය ගානට ලොකු තියෙද්දි ලස්සනයි කියලා හිතෙච්ච ඉඳ මම මේ විදිහට දාගත්තා. ඔයාලට කැමති විදිහට ඒක කස්ටමයිස් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි යනවා ස්ප්ලෑෂ් ස්ක්‍රීන් එකේ නෙමෙයි මේන් XML එක අපි හදානිමු. දැන් ඔයාලා ස්ප්ලෑෂ් ස්ක්‍රීන් එක ඩිසයින් කරගත්ත විතරයි. ඒත් තාම වැඩේ ඉවර නෑ. අපි මෙතන පොඩ්ඩක් බෑක් වෙනවා. බෑක් වුණාට පස්සේ එකපාරක් බෑක් වුණාට පස්සේ මෙතන ආපහු ස්ප්ලෑෂ් XML කියලා පෙන්නනවා. එතන මේ ඊතාලියේ ටච් කරලා බලලා මේන් XML කියන එකට යනවා. මේන් XML කියන එකට ගිහිල්ලා බලලා ඔයාලා යන්න ඕනේ මේ ඉවෙන්ට් කියන එකට. ඉවෙන්ට් කියන එකට ගිහිල්ලා බලලා on create කියන එකට යන්න ඕනේ. on create එකට ගියාට පස්සේ මෙතන පහළ තියෙනවා බ්ලොක් වගේ. මේ බ්ලොක් අයිකන් එක. ඉතින් ඒක ටච් එකක් දුන්නාට පස්සේ මේ මෙතන component කියලා එකක් තියෙනවා. component එකට ගිහිල්ලා add component කියන එක දෙනවා. add component කියන එක දීලා බලලා අපි intent එකක් හදාගන්න ඕනේ. intent එකට මම නමක් විදිහට දාගන්නවා i කියලා. simple i කියලා දාගන්නවා. ඊට පස්සේ add කියන එක දෙනවා. ඔයාලා කැමති එකක් දාගන්න පුළුවන් නම් විදිහට මම i කියලා නිකන් දාගත්තා. component එක හදාගත්තට පස්සේ අපි මෙතනට block දාගන්න ඕනේ. set screen කියලා block එකක් තියෙනවා මෙතන පහළ set screen කියන block එක දාගන්නවා. මෙන්න මේ විදිහට ඇදලා දාගන්න තියෙන්නේ. ඒ කියන්නේ block එක select කරලා block එක උඩ ඇදගෙන ඇවිල්ලා බලලා අතාරින්න තියෙන්නේ. හරිම ලේසි code බහුත් ඕනේ නැහැ. ඊට පස්සේ start activity කියලා code එකක් තියෙනවා. මේ code එකත් මෙන්න මේ විදිහට block එකක් දාගන්නවා මෙතනට. එලා මේ intent කියන තැනට ගිහිල්ලා අපි select කර මේ හදාගත්තු intent එක මේව කරගන්නවා. මෙතන පහලටත් ඒ විදිහට intent එක select කරගන්නවා. මෙතන set screen කියන එක context වලට ගිහිල්ලා splash activity කියන එක දෙනවා. හරි ඉතින් ඔච්චරයි main activity එකේ හදාගන්න තියෙන්නේ. main XML එකේ හදාගන්න තියෙන්නේ. ඔතනින් back වෙනවා. back වෙලා බෙල්ල view වලට ගිහිල්ලා අපි splash XML එකේ හදාගමු. splash XML එකට ගිහිල්ලා මෙතන event වලට යනවා. event වලට ගිහිල්ලා on create කියන එකට ගිහිල්ලා on create එකෙත් block වලට යනවා. මේකෙත් අපි block වලට ගිහිල්ලා component වලට යන්න ඕනේ. component වලට ගිහිල්ලා add component දීලා අපි timer එකක් හදාගන්න ඕනේ. මේ තියෙනවා ඇති timer කියලා එකක් ඔයාලට පේන්න තියෙනවා. ඉතින් timer කියන එක දීලා බලලා මම නිකන් simple t කියලා දෙනවා ඒකට. අපි හදාගන්න time එක
සිම්පල් ටී කියලා දෙනවා. එතකොට මෙතන උඩින් පෙන්නනවා මැසේජ් එකක් විදිහට ඒක ඇඩ් වුණා කියලා. ඉතින් ඊට පස්සේ ටයිම් එක හදාගත්තට පස්සේ අපි කරන්න ඕනේ ආෆ්ටර් කියලා මේ බ්ලොක් එකක් තියෙනවා. ඒ ආෆ්ටර් කියන බ්ලොක් එක ඇඩ් කරගන්න ඕනේ. මේ තියෙන බ්ලොක් එක. ඉතින් ඒ බ්ලොක් එක මෙන්න මෙතන on activity කියන එකට යටින් දාලා වෙලා මේ ටයිමර් කියන එකට අපේ ටයිම් එක සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ මෙතන after ms කියන එකට 3000ක් දානවා. තප්පර 3ක් ඕනේ හින්දා අපිට මිලිසෙකන්ඩ් කියලා පෙන්නනවා ඇති එහා පැත්තේ ඔයාලට මිලිසෙකන්ඩ් 3000ක් කියන්නේ තප්පර 3ක් කියන එක. ඒ කියන්නේ තප්පර 3ක් ස්ප්ලෑෂ් ස්ක්‍රීන් එක වැටලා තිබිලා main XML එකට යන්න ඕනේ කියන එක තමයි මේක කියන්නේ. ඊට පස්සේ අපි ඒක ඇතුළට මේ after එකට ඇතුළට දාගන්නවා cancel එක. මේ තියෙන්නේ ඒක කැන්සල් කරන් දාලා මෙතන ටයිම් එක සිලෙක්ට් කරගන්නවා අපි දාගත්තු ටයිම් එකම. ඊට පස්සේ ඊට යටින් දාගන්නවා finish activity කියලා. මේ බ්ලොක් එක දාගන්නවා finish activity කියන බ්ලොක් එක. ඊට පස්සේ ඉතින් මුකුත් කරන්න නැහැ අපි splash screen එක වැඩ කරන්න ඕනේ. අපි back වෙලා බේරලා මෙතන back වෙලා මෙතන run කියලා බටන් එකක් තියෙනවා පේනවා ඇති. මේ run කියන බටන් එක දුන්නාට පස්සේ app එක අපේ phone එකට install වෙන්න පුළුවන් විදිහට හැදෙනවා. ඉතින් ඊට පස්සේ package install දීලා බෙල්ල මම install කරගන්නවා. ඊට පස්සේ මෙතන මේ more details කියන එක දෙනවා. මේ වගේ message එකක් ආවොත් විතර more details කියන එක දීලා install without scanning කියන එක දෙනවා. ඊට පස්සේ ඔයාලගේ phone එකේ password එක හරි fingerprint එක හරි තියාගන්න ඕනේ. හරි ඊට පස්සේ app එක open වෙලා ඉවරයි. අපි open කරලා මේ install වෙලා ඉවරයි open කරලා බලමු. හරි ඉතින් පොඩි අඩුපාඩුවක් තියෙනවා. අපි ඒකත් හදාගමු. මෙතන මේ progress bar එක දුවන්නේ නැහැ. progress bar එක දුවන්නේ නැති හින්දා එතනට ගිහිල්ලා මේ අපි හදාගන්න ඕනේ progress bar එක select කරලා progress bar එකේ තියෙනවා මේ වගේ එකක්. මේ progress bar style එකට එහා පැත්තේ මේ මොකද්ද එකක් තියෙනවා. ඒක දීලා බෙල්ලා මේක true දාගන්න ඕනේ. indeterminate වෙන්න ඇති මම දන්නේ වට ඉංග්‍රීසි වෙයි. ඉතින් මම පුළුවන් විදියට කියවගත්තා. ඒක true දාගන්න ඕනේ ඔයාලා කොහොම හරි. මේ progress bar style කියන එක එහා පැත්තේ තියෙන බටන් එක ඔබලා ඊට පස්සේ මේක true දාගන්න ඕනේ. ඉතින් true දාගත්තාට පස්සේ අපි ආපහු පාරක් run කරලා බලනවා. මේක save දෙමු. නෑ save දෙන්න ඕනේ නෑ. මෙතනින් back වෙන්න පොඩ්ඩක් ඊට පස්සේ run කරනවා. run කියන එක දුන්නාට පස්සේ ආපහු install වෙන්න පුළුවන් තත්ත්වයට හැදෙනවා. ඉතින් මෙතන package install එක දීලා බෙල්ල මම ආපහු ඒක උඩින් install කරගන්නවා. මෙතන update කියලා පෙන්නන්නේ එතකොට. මෙතන ඒ විදිහටම install කරගන්නවා. හරි ඉතින් app එක install වෙලා ඉවරයි. අපි open කරලා බලමු. හරි ඔයාලා පේන ඇති progress bar එක දුවනවා. තප්පර 3ක් ඉවරනාට පස්සේ splash screen එකට යනවා. ඉතින් progress bar එක දෙපැත්තෙන් short කරලා ගෙනාව මේ තියෙන්නේ අපි හදාගත්ත එක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි splash screen එක හදාගන්නේ sketch වලින්. ඉතින් ඊළඟට ඕනි වීඩියෝ එක මොකක්ද කියලා ඔයාලා කමෙන්ට් එකක් දාන්න යන්න. වීඩියෝ එක හොඳ නම් channel එක subscribe කරන්න, bell icon එක all දාලා තියාගන්න. වීඩියෝ එකට like එකක් දාලා කමෙන්ට් එකක් දාලා වීඩියෝ එක share කරන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා.